සුබ දවසක් වේවා යාළුවනේ. අද අපි ඔබට අරන් එන්නේ මෙන්න මේ දරුවා ගැන විස්තරයි. ඔයාගේ නම මොකද්ද? නම එතකොට වයස කීයද ඔයාගේ? ඔයා ඉස්කෝලේ යනවද? කලින් ඉස්කෝලේ ගියානේ. කොයි ඉස්කෝලේටද ගියේ? කීය වසරට එනකන් ගියාද? ඇයි දැන් ඉස්කෝලේ යන්නේ නැත්තේ? ඔයාට මොකද්ද හැදෙන ලෙඩේ? ආයි ඉස්කෝලේ යන්න ආසද ඔයා? ඉගෙන ගන්න ආසද? ඔයාගේ ලෙඩේ සනීප වෙනවට ඔයා ආසද? මෙයාට ඉපදෙනකොටත් ඒ ලෙඩේ තිබ්බද? මෙයා අඩු කාලෙක ඉපදිච්ච ළමයෙක් මාස 8කින් ඉපදෙනකොටත් මෙයාට පෙනහළු මෝරන් මෙහෙම බෙහෙත් විදලා ස්පිතාලේ මේ බේබි රූම් එකේ තියාගෙන ඉඳලා ගෙදර ගෙනාපු ළමයෙක්. ඒ වුණාට පුංචි කාලේ මෙහෙම ලෙඩක් තිබ්බේ නෑ. අවුරුදු 6න් තමයි පළවෙනියට මෙයාට මේක හැදුනේ. මාසෙට බෙහෙත් වලට කීයක් විතර ගියද? බෙහෙත් වලට සාමාන්‍යයෙන් වියදම් එයාට 30000ක් විතර යනවා. දැන් මේ දවස්වල බෙහෙත් නැති හින්දා වැඩිපුරම සල්ලි වලට තමයි බෙහෙත් ගෙනල්ලා දෙන්නේ. ෆාමසියෙන්ද ගන්න? ෆාමසි වලින් ගන්නවා. දැන් එක බෙහෙත් කලින් එක බෙහෙත් පැකට් එකක් ගත්තේ රුපියල් 80කට. දැන් බෙහෙත් පැකට් එකක් 180ක් වෙනවා බෙහෙත් පැකට් එකක්. සමෘද්ධිය එහෙම හම්බ වෙනවා. අපිට සමෘද්ධිය තියෙනවා 5000 හම්බ වෙනවා. මාසෙට ගෙදර වියදමට කීයක් විතර යනවද? අපි ගෙදර 5 දෙනෙක් ඉන්නවා. පුතයි දුවයි මහත්තයයි මමයි මහත්තයාගේ අම්මයි අපි 5 දෙනාම එක ගෙදර ඉන්නේ. අපි ඔක්කොගේම වියදම් 40ක් විතර යනවා බෙහෙත් වලට. 30000ක් විතර යනවා බෙහෙත් වලට එක්ක. මීට කලින් එහෙම මොන හරි ආධාර හම්බ වෙලා තියෙනවා. අපි කලින් නම් කිසිම ආධාරයක් හම්බ වෙලා නැහැ. රජයෙන් කියලා කිසිම දෙයක් ළමයට ලැබිලත් නැහැ. එතකොට ජීවන මාර්ගය මොකක්ද? මහත්තයා කුලී වැඩ කරන්නේ. කුලී වැඩ කරලා තමයි අපි ඔක්කොගේම වැඩ කරගන්නේ. මේ වීඩියෝ එක කරාට පස්සේ ඔයාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? පුතා දැන් ලොකු කාලයක් තිස්සේ නම් පුතා අසනීපෙන් ඉන්නේ. මහත්තයා කුලී වැඩ කරලා ගන්න හැම සතෙන්ම අපි පුතාට බෙහෙත් කරන එකයි අනිත් තව චූටි දරුවෙක් ඉන්නවා. එයාගේ අධ්‍යාපනයට වියදම් කරගන්න එකයි තමයි කරගන්නේ. ඉතින් අපි ඉන්නේ මේ ගේ ගොඩාක් අබලන්. මේ ගේ දරුවෝ දෙන්න ලොකු දරුවා අසනීපෙන් පොඩි ගෑනු දරුවෙක් ඉන්නේ. ඉතින් මේ අසනීපෙන් ඉන්න දරුවෙක් මේ ගේ තියාගෙන ඉන්න එකත් ගොඩාක් බයයි. මේ ගේ හදලා කවුරු හරි එක්ක මේ ගේ හරි හදලා දෙනවා නම් නැත්නම් පුතාගේ බෙහෙත් කරගන්න පුතාගේ අනාගතය වෙනුවෙන් මොනවා හෝ දෙයක් හරි කරලා දෙනවා නම් ඒ දේ තමයි ගොඩාක් ලොකු උපකාරයක් වෙන්නේ. කරලා දෙන උදව්වට ගොඩාක් දහස් වාරයක් සිද්ධ වෙනවා අපි වෙනුවෙන්. අපේ දුකට පිහිටක් වෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා. ආයිබෝන් කියා ප්‍රාර්ථනා කරනවා නාරම්මල අපි YouTube channel එක ඔබ සියලු දෙනාටම. අද අපි බදුල්ල ප්‍රදේශයේ වැලිවඩ බොරලන්ද ප්‍රදේශයේ පදිංචි උපුල් මහත්මයාගේ නිවසටයි අද පැමිණියේ. ඔබට මේ පේන්න තියෙන්නේ ඔහුගේ නිවසයි. ඔහුගේ රැකියාව ලෙස කුලී වැඩ සිදු කරන අතර ඔහුට ළමුන් දෙදෙනෙක් සිටී. එයින් ඔහුගේ පළමු පිරිමි දරුවා තමයි අද මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වෙලා ඉන්නේ. ඔහු වසර 6ක් පමණ ඉතාමත්ම නිරෝගීව ජීවත් වූ අතර ඉතාමත්ම අවාසනාවන්ත ලෙස මෙවැනි රෝගයකට ගොදුරු විය. ඔහුට තියෙන රෝගය නම් වන්නේ සිහිසුන්ව ඇද වැටීමයි. මෙම රෝගී තත්ත්වය කිසිම වෛද්‍යවරයෙකු හට සොයා ගැනීමට නොහැකි විය. බොරැල්ල ළමා කාන්තා රෝහලේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය වෛද්‍යතුමාණන් හටද පෙන්වූ අතර ඔහුටද ඒ සඳහා විසඳුමක් ලබා දීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් දරුවාගේ දෙමාපියන් ඉතාමත්ම දැඩි අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින අතර දිනකට එක වේලක් හෝ කෑම සොයාගන්නේද ඉතාමත්ම අමාරුවෙනි. අනිත් දරුවාගේ පාසල් ගමන සඳහා අවශ්‍ය පොත්පත් ඇඳුම් පැළඳුම් ලබා ගන්නේ ඉතාමත්ම අපහසුවෙනි. එන්න නාරම්මල අපේ YouTube channel එක සමග ඔබත් එකතු වන්න. ඔවුන්ට අපි නිවසක් තනා ගැනීමට සහ එම දරුවාගේ බේත් ටික ලබා ගැනීමටත් අනිත් දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහාත් උදව් කරමු. ඔවුන්ගේ ලිපිනය සහ දුරකථන අංකය
account numbers සියලුම විස්තර මෙම වීඩියෝ එකේ දාලා තියෙනවා. කුමන හෝ කෙනෙකු ඔවුන්ට උදව් උපකාර කිරීමට සිටී නම් එම විස්තර හරහා උදව් කරන්න පුළුවන් කියලා අපි කියනවා. ඒ වගේ තමයි විදේශ රටක මෙම රෝගය සුව කිරීමට හැකියාවක් ඇති කෙනෙක් සිටී නම් පහත දුරකථන අංක සඳහා අමතන ලෙස ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. බලන්න ඔහුගේ නිවස සහ මෙන්න වැසිකිළිය. ඉතාමත්ම අවම පාසුකම් යටතේ පාවිච්චි කරනවා. දොරක් නැහැ. ඉතින් අපි ඔබ සියලු දෙනාටම පුළුවන් මෙවැනි සමාජයේ සිටින අය වෙනුවෙන් උදව් කරන්න. ඉතින් මෙන්න මම පෙන්නලා දීලා තියෙනවා නාරම්මල අපි YouTube channel එක හරහා එවැනි උදව් කරන්න කැමති මිනිසුන්. ඉතින් ඔබ සියලු දෙනාටම හැකියාවරින් මෙවැනි මිනිසුන්ට උදව් කරමු. ඉතින් යාළුවනේ නාරම්මල අපි YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් මේ අවරින් නිමා වෙනවා. ඔබලාටත් මෙවැනිම අසරණ පවුල් සමාජයේ සිටී නම් තිරේ දිස්සන අංකය හරහා අපව අමතන්න. ඒ වගේම තමයි මෙවැනි වීඩියෝ ඔබ ළඟටම ගෙන්වා ගන්න නාරම්මල අපි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මෙම වීඩියෝ එක ඔබගේ යහළුවන් අතර share කරලා ඔවුන්ට උදව්වක් කරන්න ඔබට පුළුවන්. ඒ වගේම තමයි නාරම්මල අපි YouTube channel එක සඳහා මෙම විස්තර සහ වීඩියෝ ලබා දීලා මහත් සහයෝගයක් ලබා දුන් දුල්ෂානි සොයුරි වෙත ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් නුදුරු දිනකදීම මෙවැනිම තවත් වීඩියෝ එකක් රැගෙනීමේ බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.